ලස්සන රාත්‍රියක්. අද මාර්තු 27 වෙනිදා. ලස්සන පරිසරයක ඉඳලා ලස්සනට මල් පිපිච්ච සකුරා ගහක් යට රස විඳින ලැබීම මහත් භාග්‍යයක්. දැන් ඉන්නේ මම අපේ ගෙවල් ළඟ පාක් එකේ. ඇත්තටම තාම මල් ටික ඔක්කොම පිපිලා නැහැ. අතරින් පතර තව මල් පිපෙන්න තියෙනවා. නමුත් පිපිච්ච මල් එක්ක බලනකොට ඒකත් අමුතුම ආර්ට් එකක්. හරිම ලස්සනයි. ස්වභාව ධර්මයක්. මේ තරම් ලස්සන සකුරා මල් මේ අවුරුද්ද පිපෙන්න ඉඩ සැලසුවා. පරිසරය මාරම නිහඬයි. මේ වෙලාවට කවුරුත් නැහැ. තමන්ට ඇති පදමේ සකුරා මල් වල රස විඳින්න පුළුවන්. මටම අයිති වෙච්ච පරිසරයක් කියලා දැම්මට හිතෙනවා. ඒ තරමටම නිහඬ පරිසරයක්. හිතුණා මෙයාලවත් බලලා යන්න. ඇත්තටම ලස්සනයි. ජපානයේ මිනිස්සු එක එක විදිහට සකුරා මල් රස විඳිනවා. සමහර වාසය රැයට රස විඳින්නේ. සමහර වාසය දවාලියට. මේ දවස්වල හැම පාක් එකකම ජපානයේ හැමෝම විනෝද වෙනවා. සකුරා මල් බලනවා. රස කෑම බීම කාලා යාළුවොත් එක්ක එකතු වෙලා අවුලේ ඇත් එක්ක එකතු වෙලා ගොඩක් අය තැන් වල පාක් වල සකුරා මල් රස විඳිනවා. වෙනදා සුපුරුදු පරිදි ආව පාක් එකේ පොන්ඩ් එක ළඟට Tamanta මයිති වෙච්ච මොහොතක නිදහසේ සකුරා මල් වල රස විඳින්න තියනවා කියන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්. මේ ගහේ අත්තින පිරෙන්න මල් පිපිලා. මගේ දිහා බලාගෙන ඉන්නවා. හොඳ සුවඳකුත් තියෙනවා. ඒ සෞම්‍ය සුවඳට ඒ සුවඳටම සරිලන ලස්සනට ගැලපෙන විදියට සකුරා මල් කියන නාමය එයාට ලැබිලා තියෙනවා, නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තටම සුන්දරයි. මේ ගහ අවුරුදු 50ක් විතර පරණයි කියන විදියට. මමත් මේ ප්‍රදේශයට පදිංචියට ඇවිල්ලා අවුරුදු 25ක් වෙනවා. ඉතවසිකු කමිතවසි. ඉතින් ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්. ගිය අවුරුද්ද මේ ගස් වලට ඔක්කොටම බෙහෙත් කරා. මොකද මේ ගස් පරණ වෙන හින්දා එයාලට අපිට වගේ ලෙඩ දුක් බෝ වෙන හින්දා ඒවා ජපානි ගොඩක් ආරක්ෂා කරනවා. ගහට පොළට පුදුම විදියට මේ මිනිස්සු ආදරය කරනවා. ඒක
ඒකයි සැබෑ තත්ත්වය. මේ පාක් එක වටේම තනින් තන ගස් තියෙනවා. ගොඩක්. මේ පාක් එකේ ලස්සනටම තියෙන ලොකුම ගහ තමයි මේ පොණ්ඩ එක ගාව තියෙන සකුරා ගහ. මේ ගහ තමයි අවුරුදු 50ක් පරණයි කියලා කියන්නේ. මේ කාලෙට හැමෝම ආසාවෙන් රස විඳින මොහොතක් තමයි සකුරා සීසන් එක. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. නිරෝග නිරෝගී සුබ රාත්‍රියක් වේවා. හැමදාම හැමෝටම සතුටින් ඉන්න ලැබේවා. මම ඉඳගත්ත සකුරා සිහිනය සකුරා මල් වල ලස්සන ඔයාලටත් බලන්න පුංචි වීඩියෝ ක්ලිප් එකකින් දෙන්න ලැබීම ගැන සතුටක්. ජීවිතේ සුන්දරයි. ජීවිතේ ජීවත් වෙන කෙටි කාලේ ලස්සන දේවල් දැකලා සුන්දර දේවල් හිතලා සතුටින් ඉන්නවට වඩා වෙන දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. මට ඉතින් රැයක් දවල්ක් කියලා නෑ. මට ලංකාවට වඩා ජපානයේ ෂුවර්. අනිත් එක මගේ ගම මේක. ඒ හින්දා ඕන රැයක දවල්ක මට මේ පරිසරය මගේම පරිසරයක් වගේ මගේම දේපලක් වගේ මම බුද්ධි විඳිනවා. කමිසම අරිගතෝ ගොසයිමාසිතා. Shisen no kami-sama ni onegaishimasu. Arigatou gozaimashita. Itsumo mamotte kurete arigatou gozaimashita. Sakura no pawa itadakimashita. Watashi no kenkou o negaimasu. Arigatou gozaimashita. Subarashii desu. ඇත්තටම සතුටුයි. මගේ ජීවිතේ ලස්සනම අංගයක් තමයි හැම අවුරුද්දකම මාර්තු අප්‍රේල් මේ රස විඳින සකුරා සිහිනය. ඔබ සැමට සුබ රාත්‍රියක්. සයෝනාරා.